ගොඩක් ළමයිට ගණන් බැරි චක්කරේ බැරි නිසා. දැන් මේ වගේ ගාණක් දීලා තිබ්බොත් මේක බෙදන්න කියලා මේක බෙදන්න බැරි වෙනවා නම් කෙනෙක්ට අනිවාර්යෙන් ඒකට එකම හේතුව චක්කරේ බැරි එක. හරිද? මේ බලන්නකෝ. මේ ක්‍රමයේ ඔයාලා ඉගෙන ගත්තොත් එහෙම මේ ක්‍රමයට ඔයාලට ඕන වෙන්නේ 7 වරක් චක්කරේ වෙනකන් විතරයි. මේ ගාන මට දෙවරක් චක්කරෙන් විතරක් බෙදලා පෙන්වන්න පුළුවන්. මේ බලන්න. උඩයි යටයි සමාන ගණන් තියෙනවා නම් කපලා දාන්න පුළුවන් කියලා දන්නවනේ. ඉතින් මේ බලන්න මෙයාව අපි දෙකෙන් බෙදනවා. කීයද? 8යි. උඩ එක්කෙනාවත් දෙකෙන් බෙදනවා. 12ට දෙකේවා 6යි 8ට 4යි බිඳුවට නැහැ. මෙයාව ආයෙමත් දෙකෙන් බෙදනවා. කීයද? 4යි. උඩ එක්කෙනාවත් දෙකෙන් බෙදනවා. 6ට 3යි 4ට 2යි බිඳුවට නැහැ. මෙයාව ආයෙමත් දෙකෙන් බෙදනවා. 2යි. උඩ එක්කෙනාවත් දෙකෙන් බෙදනවා. 3ට 1යි එකක් ඉතුරුයි 12ට 6යි බිඳුවට නැහැ. ආය මෙයාව දෙකෙන් බෙදනවා. 1යි. උඩ එක්කෙනාව දෙකෙන් බෙදපුවාම 16ට 8යි බිඳුවයි. උත්තරේ ඇවිල්ලා 80යි කියලා. මේ බලන්න මම පාවිච්චි කරේ දෙවරක් චක්කරේ විතරයි. මේ වගේ ලේසි ක්‍රම තියෙනවා. ඔයාලා ලේසි ක්‍රම තියෙද්දිම බොරුවට වටේ යනවා.